ආයුබෝවන් මේ ඔබ දකින්නේ වියලි කලාපයේ වගා කරන ලද අවුරුද්දක් වයසති මිරිස් වගාවකි. මෙහි නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කර ජල සම්පාදනය සහ වල්පැළ මර්දනය සිදු කර ඇත. ඊට අමතරව මොවුන් වගාව වටා දැල් ආවරණයක් යෙදීම මගින් වන සතුන්ගෙන් වන හානියද අවම කරගෙන ඇත. නමුත් මෙම කාලයේ පවතින වියලි කාලගුණය හේතුවෙන් මිරිස් වගාවෙහි කොළකොඩ වීමේ රෝගයට මූලික හේතුවක් වන සුදු මැස්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බැවින් මෙම වගාවටද බොහෝ දුරට එම හානිය බලපෑම් කර ඇත. මෙම හානිය අවම කිරීමට ඔවුන් විසින් විවිධ උපක්‍රම යොදා ඇති නමුත් එයින් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව ඔවුන් පවසයි. එයට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ සුළං සහිත අධික වියලි කාලගුණයයි. කොළකොඩ වීමේ රෝගය වගාව තුළ ඉහළ ගොස් ඇති බැවින් ඔවුන් විසින් වගාව අත්හැර ඇත. නමුත් ඊළඟ කන්නයේදී මෙම භූමියෙහි සුදු මැස්සා හානියට ප්‍රතිරෝධී බෝගයක් වගා කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වේ.